හෙලෝ ෆ්‍රෙන්ඩ්ස් ඔන්න ඔයාලම අදත් සාදරයෙන් පිළිගන්නවා අපේ TDS Innovation YouTube channel එකට. අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ ඔයාලගේ Samsung phone එකේ තියෙන වැඩ කැලි 5ක් ගැන. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. ඔව් යාළුවනේ අද මම ඔයාලට කියලා දෙන්න යන පළවෙනි වැඩ කැලල තමයි ඔයාලගේ phone එකේ තියෙන apps ටික මේ විදිහට H panel එකකින් open කරගන්න විදිය. ඒකට අපි මුලින්ම අපේ settings එකට යන්න ඕනේ. ඔයාලා settings එකට යන්න කලින් මම ඔයාලට පොඩ්ඩක් කියන්න ඕනේ අපේ මගේ home screen එක ගැන. මගේ home screen එකේ තියෙන මේ apps වල තියෙන පොඩ්ඩක් අර profile එක ගණන් ගන්න එපා. මේ Samsung එකෙන් ආව අලුත් update එක 1 UI 7 update එක. ඒ හින්දා ඔයාලා මේ profile එක ගණන් ගන්න එපා. මේක සාමාන්‍ය හැම Samsung phone එකක වගේ තියෙන feature එකක්. ඔයන්නේ අපි දැන් මේකේ settings එකට ගියොත් එහෙම settings එක open කරගත්තට Samsung සාමාන්‍ය Samsung එකේ තියෙන settings එක open කරගෙන ඒක තියෙන මේ වගේ ඒක තියෙන මෙතන device display කියන එක අන්න එක ක්ලික් කරගන්න. මේ විදිහට ඔයාලා display කියන එකට ගියාට පස්සේ ඔයාලට පුළුවන් ඔයාලගේ phone එකේ තියෙන මෙතන යට යද්දී ඔයාලට හම් වෙනවා H panel කියලා එකක් තියෙනවා. මේ තියෙන්නේ දැන් මගේ phone එකේ අර මම දෙන පැත්තෙන් දාලා තියෙනවා H panel එක on කරලා තියෙන්නේ. මගේ ඔයාලගේ phone එකේ ඇත්තේ මේ විදිහට H panel එක off වෙලා දැන් මගේ එකේ මෙතන අයින පේන්නේ ඒ කෑල්ල එක පොඩි කෑල්ලක් තියෙන එක. ඊට පස්සේ ඔයාලා දැන් කරගන්න ඕන ඔයාලගේ ෆෝන් එකේ තියෙන මේ ටික් එක ඔන් කරගන්න මෙතනින්. ඊට පස්සේ ඔයාලගේ ෆෝන් එකෙත් මේ වගේ පේන්න ගන්න මෙතන තියෙන මේක. H panel එක විදිහට ඕපන් කරනවා. ඔයාලා මේකේ තියෙන මේ යට තියෙන මේ පොඩි පැන්සලෙන් පුළුවන් ඔයාලගේ ෆෝන් මේක එඩිට් කරගන්න. ඒ කියන්නේ ඔයාලා කැමති ඇප් එකක් මේකට දාගෙන හදා ගන්න පුළුවන්. ඔව් යාළුවනේ ඔයාලට මම දැන් කියලා දෙන දෙවෙනි වැඩ කෑල්ල තමයි ඔයාලගේ ෆෝන් එකේ මේ විදිහට YouTube එකේ හරි ඔයාලා මොකක් හරි වීඩියෝ එකක් බල ඉන්නකොට ඔයාලගේ ෆෝන් එකේ ඔයාලා ගැලරිය හරි මොකක් හරි ඔන් කරගන්න ඕන උනාට පස්සේ ඔයාලට කරන්න පුළුවන් වැඩක් ගැන ඒක ඔයාලට ක්ලෝස් කරන්න ඕනේ මේක. ඊට පස්සේ ඔයාලට පුළුවන් කෙලින්ම මේ YouTube එක ලොග් වෙලා ඉඳද්දි මේ වීඩියෝ එක බලන ගමන්ම ඔයාලට ගැලරියට එහෙම ලොග් වෙන්න. මේක ගැලරියට විතර නෙමෙයි ඔයාලට අදාළ ඕන ඇප් එකකට යන්න පුළුවන්. ඒකට ඔයාලා කරන්න ඕනේ යාළුවනේ ඔයාලගේ ෆෝන් එකේ මෙන්න මෙතන තියෙන මෙතන මේ ඔයාලගේ ෆෝන් එක කන්ට්‍රෝල් පැනල් එක ගාව ඉඳලා ඔහම ඇඟිලි දෙක තියාගෙන එකපාරම උඩට අදින්න එක. එහෙම කරාට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට ස්ක්‍රීන් එක දෙකට බෙදලා මේ යට වෙන මේකකුත් උඩ අපේ YouTube වීඩියෝ එකක් ප්ලේ වෙනවා. ඒ වෙලාවට දැන් ඔයාලා මෙතන ඔයාලට ඕන් කරගන්න ඕන ඇප් එක දින් සිලෙක්ට් කරගන්න. මම දැන් මෙතන අපේ ගැලරිය දෙනවා. මෙතන ගැලරිය දුන්නාට පස්සේ අපේ මෙතන වීඩියෝස් ටික හොම් පේනවා. මෙතන දැන් ඔයාලට ඕන නම් මේක ස්ක්‍රීන් එක පොඩ්ඩක් උඩ පහළ කරලා හදා ගන්න පුළුවන්. මෙතන සයිස් එක වෙනස් කරලා ගැලරියට ඕන නම් ගැලරියට එහෙම විදිහ වෙනස් කරලා දැන් මම ෆොටෝ එකක් දාගෙන මේක ලොකු පොඩි කරනවා. ඒ වගේම ඔයාලට මෙතන දෙපැත්ත මාරු කරගන්න පුළුවන්. මෙතන තියෙන තිත්තුන බලලා මේ තියෙන ඊතර දෙක බලලා එහෙම කරලා මේක ෆොටෝ එක උඩට දාගෙන යටට දාගන්න පුළුවන් අපේ වීඩියෝ එක. මේ විදිහට බැක් යන්න පුළුවන්. හරියන්නේ දැන් මම ඔයාලට කියලා දෙන්නම් කොහොමද ඒක ඔයාලගේ ෆෝන් එකට දාගන්න කියලා. ඒකටත් ඔයාලා කරන්න ඕනේ ඔයාලගේ ෆෝන් එකෙන් සෙටින් එකට යන්න. සෙටින් එකට ගිහිල්ලා ඔයාලගේ මෙතන ෆීචර් එක ගිහලා තියෙන්නේ. අපි දැන් මේ සෙටින් එකට ගිහිල්ලා මෙතන තියෙන ඇඩ්වාන්ස් ෆීචර්ස් කියලා අන්න එකට යන්න. මේ විදිහට ඇඩ්වාන්ස් ෆීචර්ස් කියන එකට ගියාට පස්සේ මෙතන තියෙනවා උඩ ඉඳලා තුන්වෙනි ටැබ් එක එතන මල්ටි වින්ඩෝ කියලා. අන්න ඒක ක්ලික් කරගන්න. මෙතන මල්ටි වින්ඩෝ කෙනෙක් ගියාට පස්සේ මෙතන උඩින් තියෙනවා swipe for split screen කියලා. අන්න ඒක ක්ලික් කරගන්න. ඊට පස්සේ මෙතන තියෙනවා ඔයාලට ඒක කරන්න ඕන විදිය වැටෙන මේක. දැන් මගේ එක ඔන් කරලා තියෙනවා මම කලින් පෙන්නේ ඒක ඔන් කරලා තියෙන නිසා දැන් මේක තියෙන මේ විදිහට රවුන්ඩ් එකෙන් පෙන්නනවා වගේ ඇඟිල්ල ඊට පස්සේ ඇඟිලි දෙක කොහොම තියලා එහෙම එතන ඉඳලා ක්ලික් උඩ උබාගෙන උඩට යවන්න තියෙන්නේ. දැන් ඔයාලගේ ෆෝන් එකේ මේක මේ විදිහට තියෙන්නේ. මේක ඔයාලගේ ෆෝන් එකේ දැන් මේක තියෙන ඔන්න ඔය විදිහට ඒක ඕෆ් වෙලා තියෙන්නේ. ඔයාලට තියෙන්නේ මේ ටික ඊට පස්සේ ඔන් කරගන්න. ඊට පස්සේ ඔයාලගේ ෆෝන් එකෙත් ඔය විදිහට කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේ විදිහට ඕන වෙලාවක මේ YouTube එකේ ඉන්න ඕනේ ඔයාලා මොකක් හරි දෙකක් එක සැරේ කරන්න ඕන නම් ඒක පාවිච්චි කරන්න පුළුවන්. ඔව් යාළුවනේ මම ඔයාලට කියලා දෙන තුන්වෙනි වැඩ කෑල්ල තමයි ඔයාලගේ home screen එකේ කොහොමද එකපාර app දෙක තුනක් විතර තියාගන්න කියලා. මේකට ඔයාලා මේ settings එක on කරගන්න තමයි තියෙන්නේ. මම ඔයාලට වැඩ කරන විදිහ මුලින් පෙන්නන්නම්. මේක ඔයාලට අවශ්‍ය ඉස්සෙල්ලා app එකට යන්න අවශ්‍ය. දැන් මම මේක මම දැන් මේක යන්නම් ගැලරි එකට. ගැලරි එකට ගිහිල්ලා මෙතන
ඔයාලගේ කැමරාවෙන් ඉඳලා දකුණු අත පැත්තේ කෙළවලින් ඉඳලා ඔහම පල්ලෙහාට ඇදගෙන එන්න ඕනේ. ඊළඟට මේක ඇප් එකේ සයිස් ඕපන් වෙන සයිස් එක පේනවා. එහෙම කරලා අතරින්න තියෙන්නේ. දැන් මේ විදිහට ඔයාලට අවශ්‍ය තව ඇප් එකක් කොහම ගිහිල්ලා මම දැන් මේක මේ ප්‍රෙස් කරගෙන එකට යන්න. ඒකෙත් ඒ විදිහට ඔබාගෙන එන්න තියෙන එක හරියට ඒක හරියට එතන අගිස්සරේ ගත්තේ නැත්නම් ඒක එන්නේ නැහැ හරියට. මේ විදිහට ඒක හරියට ගන්න ඕනේ. ඊට පස්සේ මේ විදිහට ඔයාලට මේක මෙතනින් අල්ලලා උඩට එහාට මෙහාට අවශ්‍ය නැහැට කරගන්න පුළුවන්. මෙතන අවශ්‍ය වෙයි උඩට ඕන උඩටම දාගන්න. දාගෙන මේක යටට දාගන්න පුළුවන්. එහෙම කරලා ඊට පස්සේ දැන් මේක අපි ක්ලෝස් කරගද්දි මේක කොහොම කරන්නේ උඩින්ම අල්ලලා මේක උඩින් අල්ලලා මේක දැන් ක්ලෝස් කියලා එකක් තියෙනවා. ඒක කොහොම කරලා යට හරියට කරලා මතාරින්න තියෙන්නේ. එන මෙතන මේකෙත් මෙතන ඕපන් වෙලානේ මේක තියෙන්නේ. එහෙනම් මේකේ මේක කරන්න තියෙන මෙතනින් 33 අල්ලන පල්ලෙහාට කරන්න. සාමාන්‍ය මේ ක්ලෝස් කරගන්න. ඔයාලට දැන් මම ඔයාලට කියලා දෙන්න කොහොමද ඒක සෙටින්ග්ස් එක හදාගන්න කියලා. මුලින්ම ඔයාලගේ ෆෝන් එකේ සෙටින්ග්ස් එකට යන්න. සෙටින්ග්ස් එකට ගිහිල්ලා ඔයාලගේ ෆෝන් එකේ තියෙන මෙතන ඇඩ්වාන්ස් ෆීචර්ස් කියලා එකක්. ඒකට යන්න. මේ ඇඩ්වාන්ස් ෆීචර්ස් කියන එකට යන්න. ඊට පස්සේ මෙතන ඒකෙත් අර තුන්වෙනි ටැබ් එකටම යන්න මල්ටි වින්ඩෝ කියන එකට. ඒක ගිහලා මෙතන ස්වයිප් for pop up view කියලා එකක් තියෙනවා. අන්න ඒක ක්ලික් කරගන්න. ඊට පස්සේ ඔයාලට පේනවා මේ කරන වෙදී ඉඳලා තියෙනවා. අර දකුණු පැත්තේ උඩ ඉඳලා පල්ලෙහාට දින්න තියෙන. ඊට පස්සේ ඒක පොඩි ෂෝට් කාස්ට් එකක් විදිහට ඔන් වෙන පල්ලෙහාට. මෙතන ඔයාලට එක සැරේ කීපයක් විදිහට ගන්න පුළුවන්. දැන් මේකේ ඔයාලගේ ෆෝන් එකේ මේක තියෙන මේ විදිහට සෙටින්ග්ස් එක ඕෆ් වෙලා ඔයාලා මේක ඔන් කරගෙන දැන් මම ඔයාලට පෙන්වන්න ඕන නිසා ඒක හදාගත්ත එක කලින් ඔයාලට පෙන්වන්න ඕන නිසා දැන් ඔයාලා තියෙන මේක එතන අදාළ සෙටින්ග්ස් එක තියෙන තැනට ගිහිල්ලා ඒක මේ ක්ලික් කරගන්න. ඊට පස්සේ මේ විදිහට ඒක ඔන් වෙනවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් ඒ විදිහට ඒක හදාගන්න දැන්. ඔව් යාළුවනේ මම දැන් ඔයාලට කියලා දෙන හතරවෙනි වැඩ කෑල්ල තමයි ඔයාලගේ මේ Samsung ෆෝන් එක Apple ෆෝන් එක වගේ බෑක් යන්න එහෙම බෑක් යන්න අර මිනිමයිස් කරන්න ඒ වගේ හදාගන්න විදිය. ඒක කරගන්න ඔයාට මුලින්ම ඔයාගේ settings app එකට යන්න වෙනවා. settings app එකට ගිහිල්ලා ඒකේ යන්න ඕනේ මේ display කියන එකට. display කියන එකට ගියාට පස්සේ මෙතන තියෙනවා navigation bar කියලා හොයාගන්න. මෙතන තියෙනවා navigation bar මේ edge panel කියන එක යටින් තියෙන්නේ. ඒකට ගියාට පස්සේ මෙතන දැන් තියෙන මේ buttons කියන එකේ මේක මෙතන එහා පැත්තේ තියෙන එකට ටික් කරගන්න ඊට පස්සේ මේක ඔයා දාගත්තු ගමන් ඔයාලගේ buttons ටික නැති වෙලා යනවා. මේක ඔයාලට තියෙන සාමාන්‍ය Apple phone එකකම මේකල ඔහොම උස්සන්න. ඊට පස්සේ ඒක ඔකම යනවා. එහෙනම් අපිට මේකෙන් මේක මෙතන තියෙන එක මෙහාට කරලා පුළුවන් අර කලින් තිබ්බ එකට ආපහු යන්න. මේ මෙතන එතන ඊතල වලින් පෙන්නන මේ කරන්න පුළුවන් විදිය. මෙතන මේක අපිට ඊතල වලින් ඒක හොයාගන්න පුළුවන් කරන්න විදිය. දැන් මේක මෙහෙම කරලා බෑක් කරලා එකක් බෑක් කරන්න පුළුවන් මේ විදිහට මේ අනිත් පැත්තට කරාට පස්සේ. මේ විදිහට ඔයාලට දිගට බෑක් යන්න පුළුවන්. නැත්නම් කෙලින්ම හෝම් පේජ් එකට යන්න පුළුවන්. විදිහට ඔයාලට ඔයාලනේ දැන් මම ඔයාලට කියලා දෙන්නේ අද දවසට මම කියලා දෙන අන්තිම වැඩ කෑල්ල. මේකට ඔයා කරන්න ඕනේ ඔයාලගේ ෆෝන් එකේ තියෙන පවර් බටන් එක දෙපාරක් ක්ලික් කරගන්න. මම දැන් ක්ලික් කරනවා. මේ විදිහට දෙපාරක් ක්ලික් කරලා පස්සේ මගේ එකේ නම් කැමරාව ඔන් වෙන්නේ මේකේ. මේක ඔයාලගේ සෙට් ඔයාලගේ තියෙන ෆීචර් එකක් වෙනස් අපිට ෆීචර් එක වෙනස් කරගන්න පුළුවන් ටෝච් එක ඔන් වෙන්නේ එහෙම. මම දැන් බෑක් ගිහලා ඔයාලට කියලා දෙන්නම්. මුලින්ම මේක කරන්න තියෙන්නේ ඔයාලා settings app එකට යන්න. settings app එකට ගිහිල්ලා ඒකේ ඔයාලා යන්න ඕනේ ඔයාලගේ advanced features කියන එකට. ඊට පස්සේ මෙතන තියෙන දෙවෙනි ටැබ් එකේ side button කියලා අන්න ඒක ක්ලික් කරගන්න. දැන් මගේ එකේ එතන තියෙන මේ double press කියන එක තමයි තියෙන්නේ. double press එකේ තියෙන කැමරා කියන එක. දැන් අපි ඒකට එකපාර ක්ලික් කරාට පස්සේ එතන තියෙන features ටික. කියන්නේ කැමරා එක on වෙන්න, torch එක on වෙන්න, දැන් මේකේ ගොඩක් තියෙන මෙතන voice recorder එක එහෙම apps දාගන්න පුළුවන්. දැන් මේ torch එක දැම්මොත් එහෙම power button එක දෙපාරක් ක්ලික් කරාට පස්සේ මේ torch එක on වෙනවා. දැන් ඔයාලට එක පේන්නේ මගේ කැමරාව දාලා නැති නිසා මෙතනට දැන් මම ඔයාලට පේන්න නිසා තමයි කැමරාව දාලා තියෙන්නේ. නැත්නම් ටෝච් එක තමයි දාලා තිබ්බේ.
ඉතින් යාලනේ ඔයාලා මොකද හිතන්නේ අද වීඩියෝ එක අද වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්න කමෙන්ට් කරන්න ෂෙයා කරන්න ඒ වගේම ඔයා අපේ channel එකට අලුත් කෙනෙක් නම් වීඩියෝ එක subscribe කරලා bell notification උත් on කරගන්න ඒ වගේම ඔයාලා අපේ WhatsApp channel එක follow කරලා නැත්නම් ඉක්මනට description එකෙන් ගිහිල්ලා අපේ WhatsApp channel එක follow කරන්න එහෙනම් යාලනේ අදට මං ගිහින් එන්න හැමෝටම goodbye